මම වැරද්දක් කරා මට ගැහුවා කියලා කියන්නේ නිකමට. සාමාන්‍යයෙන් එහෙමයි දරුවෝ. එතකොට මෙයා දකින්නේ තාත්තා කවුරු වගේද? දැන් මේ පවුල පියවන්නේ කන්න බොන්න ගෙනත් දෙන්නේ දායකත්වයේ දුන්නේ සේරම කරන්නේ තාත්තා අම්මත් එක්ක. නමුත් මෙයා දකින්නේ කවුරු වගේද? එදා එයා දැකලා තියෙන්නේ හතුරෙක් වගේ තාත්තේ. තාත්තයාගේ හතුරෙක් දැත්තටම. තාත්තා කවදාවත් දරුවෙකුට හතුරුකම් කරන්නේ නැහැ. අම්මා කෙනෙක් කවදාවත් දරුවෙකුට හතුරුකම් කරන්නේ නැහැ. හතුරුකමක් කරන්නේ. ඒත් මේ දරුවා දකින්නේ හතුරෙක් වගේ. ඒකට හේතුව තමයි ලොකුපාර සැරවි තමන්ගේ වැරද්ද අඟවා ගැනීම, නොපිළිගැනීම. ඊට පස්සේ මෙයා ලොකුපාර කාලා කොහොම හරි ඉවසීමෙන් බැන හරි හැදෙනවා. හැදිලා ලොකු වෙලා තරුණ වයසට ඇවිල්ලා කාගෙත් අතරේ ජනප්‍රිය කෙනෙක්, ප්‍රසාදයටපත් වෙච්ච කෙනෙක්, පිළිගත්තු කෙනෙක්, රටේ ලෝකේ කාගෙත් අතර කොයි කවුරු අතර ගෞරවයට පාත්‍ර වෙච්ච කෙනෙක් වෙනවා. එතකොට එයාට කවුරුත් හොඳ කියනකොට එයාගේ ගුණ හැමතැනම කතා කරනකොට ඒ කීර්තිය පැතිරෙනකොට මෙයාට මතක් වෙන්නේ කවුද? එදා හතුරෙක් විදියට දැක්ක දවල් තරු පේන තද ටොක්කක් ඇන්න තමන්ගේ තාත්තා. හැබැයි දැන් මතක් වෙනකොට එයාට හිතෙන්නේ නැහැ එදා වගේ. හතුරෙක් වගේ හිතෙන්නේ. එයා කියනවා අද මට ඔබ පේන්නේ දෙවියෙක් වගේ තාත්තේ කියලා. ඇත්තටම ටොක්ක අනින දවසෙත් එහෙම තමයි තාත්තා. නමුත් දරුවා දැක්කේ හතුරෙක් වගේ. අපිට උනත් ඉස්කෝලේදී ඉස්සර ගුරුතුමා ගුරුතුමිය ගානක් බැරි වුණොත් කියපු පවරපු දේ කරගෙන ගියේ නැති වුණොත් කලින් දවස් ඉස්කෝලේ ගියේ නැතුව අද ගියොත් මෙහාට එන්න කියලා මේසෙ ළඟට ඇවිල්ලා අත දෙන්න කියලා කෝටුවකින් පාරත් එකක් ගහනවා. එතකොට ඒ පාර සැර නිසා අපිටත් අපේ ගුරුතුමා ගුරුතුමිය දැක්කේ අම්මා තාත්තා අර ළමයා හතුරෙක් දකින්න වගේ තමයි. ඒත් දැන් අපට තේරෙනවා එදා එහෙම ගහලා හැදුවේ නැත්තම් අද මෙතන නෑ කියලා. ඔය තිලමුට්ටි ජාතකයේ තලමිටක් හොරකම් කරනකොට ගුරුතුමා ගහනවානේ. රජුරුවන්ගේ පුතා නිසා ටිකක් සැරට ඉන්නවා. එයා පරි ගන්නවා කියලා කවද කරේ හිතාගෙන හිතේ අර තරහ පදිංචි කරගන්න. පරි ගැනීමේ චේතනාව. පස්සේ කාලෙක ඉගෙනගෙන ගිහිල්ලා තාත්තගේ ඇවෑමෙන් පස්සේ රජ වෙනවා. රජ වුණාට පස්සේ මතක් වෙනවා එදා ගුරුවරයා ගහපු එක. මට පරි ගන්න හොඳම වෙලාව. දැන් තමයි ගුරු පඬුරු දෙන්න පුළුවන් කියලා පණිවිඩයක් කියවම ගුරුතුමාට ගුරු පඬුරු දෙන්න එන්න කියන්නේ. මොකද ගුරු පඬුරු ඉසගසලා මරන්න එන්නේ කියන්නේ ගුරු පඬුරු. එදා ගහපු එකට. බලන්න මේව මතක තියන් ඉන්නේ නැහැ. ගියාට පස්සේ ඉසගසලා මරන්න නියම කරා ගුරුතුමා ඉල්ලීමක් කරනවා මට රජතුමාත් එක්ක මේ තමන්ගේ ගෝලයානේ රජ වෙලා ඉන්නේ. වචනයක් දෙකක් කතා කරන්න දෙන්නේ කියලා. ඒ වෙලාවේ කියනවා රජතුමනි දේවයන් වහන්සේ ඔබ වහන්සේ පුටුවේ අද රජ වෙලා උතුණු බලන්න කෙනෙක් හැටියට මේ මුළු රටම පාලනය කරන්නේ. එදා මම ඔබතුමා චූටි කාලේ අර ආච්චිගේ වැදුරෙන් තලපරකම් කරන් කනකොට ගහලා හදපු නිසා. මම ගහලා තරවට්ටු කරලා හැදුවේ නැත්තම් ඔබතුමාට අද රජ වෙන්න බෑ. ඔය උතුන්න හිසට එන්නේ නෑ. ඔය පුටුවට නගින්න බෑ. සමාජයට බන්ධනාගාරය වෙන්න පුළුවන්. ඔය රජකම ලබන්න ඔබට වාසනාව ලැබුණේ ගහලා හදපු නිසා, තරවට්ටු කරපු නිසා, අවවාද කරපු නිසා කියලා මතක් කරලා දුන්නා. දැන් හිස ගසලා මරන්නේ කොහොම කමන්නේ කිව්වා. මට මේක තමයි මතක් කරන්න ඕන. දැන් මරන්න හිතෙනවද? රජතුමා සිංහාසනෙන් බැහැලා උටුන්නත් ගලවගෙන කිව්වා ගුරුතුමනි මට සමා වෙන්න. මේ පුටුව මේ සිංහාසනේ මේ උටුන්නයි මට නෙමෙයි. ඔබතුමාට. ගුරුතුමාට වන්දනා කරා. ආයෙ ගෙදර යන්න දුන්නේ නැහැ. ගමක් දීලා, ගම්වරයක් පවරලා, පිරිස දීලා මැරෙනකම් බලාගන්න කියලා රජතුමාගේ පොරොයිතකමට තියාගත්තා. අන්තිම මොහොතේ හරි හැදුනා. ඇත්ත මතක් කරලා දුන්නා. එහෙනම් මේ තාත්තලා අම්මලා අපිට ගහන්නේ බන්ධනාගාරය යවන්නද? ඒවෙන් වළක්ව ගන්නද? ඒවෙන් වළක්වලා ඉහළටම තියලොසවල තියන්න අම්මලා තාත්තලාට ගහලා දෙනවා දැන්. ඒත් දැන් ඉන්න දරුවෝ ඒව තේරුම් ගන්නෑ. යකෙක් වගේ හතුරෙක් වගේමයි හැමදාම දකින්නේ. ඒ නිසා මේ දෙමව්පියෝ කියන්නේ හරි වටින දෙපළක්. මෛත්‍රියෙන්මයි අපි වෙනුවෙන් මොන අවවාදයක් ශාසනාව ගහලා බැලන තරවට කරලා අවවාද කරන්නේ. ඒක අපි තේරුම් ගන්න ඕන දරුවෝ විදියට අපේ අම්මා තාත්තා මෛත්‍රියෙන්මයි තරහකින් නෙවෙයි මේ අපිට ගහන්නේ බලින්නේ කියලා. ඒත් අද මේ වර්තමාන වෙනකොට දරුවෝ තේරුම් ගන්න නැහැ.
සමහර දරුවෝ අම්මා තාත්තා එක්ක ටික කතා කරගෙන යනවා. ගහන්න යනවා, බනින්න යනවා. සමහරලාට තරහ වෙලා ගෙදරින් යනවා. යාළුවෝගේ ගෙවල් වල ගිහින් ඉන්නවා. එන්නේ නැතුව කොහේ ගියද කියලා හොයාගන්න බැරි වෙනවා. එතකොට මේ කාටද පරිගහන්නේ? බිහි කරපු අම්මට. හැමදේම ගෙනත් දීපු තාත්තට පරිගහන්නේ. කවදාවත් එහෙම කරන්න එපා. හරියන්නේ නැහැ. යන තැන වරදිනවා. අම්මට තාත්තට සලකන්නේ නැත්නම් දරුවන්ට හරියන්නේ විදියක් නැහැ. හරියනවා කියන්නේ මේ භෞතික සම්පත් ලැබෙන එක නෙවෙයි. මැරෙනකන් සතුටින් ඉන්න බැරි වෙනවා. හැම තිස්සෙම මතක් කරනවා අම්මට නොසලකුවා. තාත්තට සලකුව නැතිව සේරම මතක් වෙන විටින් කේක හේතුම කරගෙන Tamanටම මතක් වෙනවා. ලෝකෙටම හංගන්න පුළුවන්. Tamanට හංග ගන්න බෑ Tamanට මතක් වෙනවා. ඒ සාම තාත්තා කියලා කියන්නේ මෙත්තා කියන ගුණයෙන් පෙරුණු දෙන්නේ. ඒක අපි තේරුම් අරගෙන ඒටත් අපි මෛත්‍රියෙන් කටයුතු කරනවා. කරුණාව කියලා කියන්නේ දරු කැක්කුම කියන එක. දරුවන් කිරීමේ හදවතේ ඇති වෙන උණු වෙන ගතිය. දැන් මෙතන උනා දරුවෙක් එක්ක කෙනෙක් ඇවිල්ලා මේ බණ අහද්දි දරුවා ඇඬුවා. දරුවට හදිසියෙම මොකක් හරි ලෙඩක් රෝගයක් හැදුණා. අපහසුතාවයක් ඇති වුණා. දිගටම බණ අහනවද දරුවා වෙනුවෙන් කරන්න ඕන දේ කරනවද? දරුවා වෙනුවෙන් මේ වෙලාවට කරන්න ඕන දේ කරනවා මිසක් ආයෙ දිගට බණ අහන්නේ නෑ. ඇයි? දරුවට මොනවා හරි වෙනකොට මෙතන කකියනවා. ඒකට තමයි දරුවෝ කැක්කුම කියලා කියන්නේ. ඒක නැත්තම් හැබැයි මම්ම කෙනෙක් කියලා පිළිගන්න බෑ. හැබැයිම තාත්තා කෙනෙක් කියලා පිළිගන්න බෑ. ඒ නිසා පින්නත් මේ දරුවෝ කැක්කුම කියලා කියන්නේ දරුවන්ට යම් මොනවා හරි අනතුරක් පීඩාවක් ලෙඩක් දුකක් මොනවා හරි වෙනවා නම් ඒ දෙමාපියන්ගේ හදවත කකියනවා. ඒ සිතට කැක්කුමක් දැනෙනවා. ඒක තමයි දරු කැක්කුම කරුණාව කියලා කියන්නේ. ඊළඟට තුන්වෙනි ගුණය මුදිතාව. කුසල දරුවෙක් නැතුව ඉන්නකොට කොච්චර දුක් වෙනවද අම්මා තාත්තා. විවාහ වෙලා බෙරිදක් ස්වාමී කියන සීමාවෙ ඉන්නේ දෙන්න හැමදාම කැමති නැහැ. අම්මා කෙනෙක් වෙන්න තාත්තා කෙනෙක් වෙන්න හරි කැමති. ඒත් කුසල දරුවෙක් ඇවිල්ලා පිටින්නේ නැත්තම් යන්නේ නැති තැනක් තියනවද? කොච්චර දුර වුණත් ස්වර්ණමාලි මහසෑය ළඟට කිරියාහාර ටිකක් නෙළුම් මල් වට්ටියක් කරන් දීලා පූජා කරලා ජයශ්‍රී මහා බෝධිය ළඟ වැඳලා පාර වෙන්නේ නැද්ද මට දරුවෙක් ලැබෙන්න කියලා. අර ගීතයක තියෙන්නේ පිරිමි පුතෙක් ලබන්න සිරීපාදේ වඳින්න ගිහිල්ලානේ බාරහාර වෙලා. ඒ බාර ඉෂ්ට වුණා කියලා ඒ සතුට ප්‍රකාශ කරා. ඒ වගේ නොයන තැනක් නෑ නොකරන දෙයක් නෑ දරුවෙක් Tamanට ලබා ගන්න. ඒ අම්මව পদවිය ලබන්න. ඒ পদවිය ලබන්න හරි ආසයි. ඔය උදේ පාන්දරට යනවා හරි ලස්සන ගීතයක් මේ ගීතවල හරි බණ තියෙන්නේ ගොඩක් ඒවා. කිරි අම්මාව දරට වඩිනවා කිරි සුවඳයි මුළු ගමම. කිරි අම්මල කියලා කියන්නේ මේ අම්මගේ අම්මටත් කිරි අම්ම කියලා කියනවා. මේ ගීතේ කතා කරන්නේ එයාගෙන නෙවෙයි. දරුවන් බිහි කරලා කිරි දෙන සීමාවේ කාලය ගත වෙන අම්මලා ගැන. ඒගොල්ලෝ තමයි කිරි අම්මලා දාන්නට උදේ වඩින්නේ පාන්දරේ. එක ගයක් ඉස්සරහින් යනකොට ඒ ගෙදර චූටි ළමෙක් ළඟ තියාගෙන අම්ම කෙනෙක් උදෙන් අවදි වෙලා බලාගෙන ඉන්න මේ කිරි අම්මට දාන්නට වඩින්නේ. මේ දරුවට යාන්තම් කතා කරගන්න පුළුවන්. නමුත් කතා කරන්න කලින් දරුවා යමක් අහන්න කලින් අම්මා කල්ැතුව යමක් කියනවා. මොකක්ද කියන්නේ? අම්මා ඇයි ඒ දනට නොයන්නේ? නොසම්පත. තාව බ්ලොක් කරනවා. පුතාව නවත්තනවා. පුතේ අහන්න එපා. අපේ අම්මා ඇයි අර අම්මලත් එක්ක දාන්නට යන්නේ නැති කියලා. තටම ඉන්නේ මේ බිහි කරපු දරුවෙක් එක්ක අම්ම කෙනෙක්ද? දරුවෙක් නැති ගමට ඒ දරු සෙනෙහස ආදරේ අඩුවක් නැති කෙනෙක් කාන්තාවක් අරගෙන දරුවෙක් හදනවා. ඒකයි අන්තිමට කියන්නේ කුසේ තියාගෙන බිහි කරලා කිරි කරලා දරුවෙකුට ලේ කිරි කරලා පුවන්න මට අවස්ථාව මේ ජීවිතේ නැති වුණත් පුතේ මම දවසක උඹට මම කුසට අරගෙන අම්මා වෙලා බිහි කරලා කිරි දෙන්න. හැබැයිම අම්මා කෙනෙක් මව පදවිය විදුම් ලැබපු කෙනෙක් බවට මම පත් වෙනවා කියලා. විවාහ වුණාම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කෙනේ දෙන්න හරි කැමති. ඒ දෙන්න විතරක් නෙවෙයි. ඒගොල්ලෝ දෙන්නගෙම දෙමාපියෝ කැමති කටහඬට දරුවෙක් ඕනේ කියලා කියනවා ගෙවල් වල. ගමේ ගොඩේ අය. ඒ කවුද ඉල්ලන්නේ? මොන බොරෙක් මිනිබිරියා. ඒගොල්ලෝ කැමති. කොහොම ඉඳලා දරුවෙක් කුසට ආවා කියලා දැනගත්තම සතුටු වෙන්නේ නැද්ද? සතුටු වෙනවා. හැබැයි අම්මලා තාත්තලා සතුටු වෙනවා. ඒ සතුටු වෙන එක තමයි මුදිතාව කියලා කියන්නේ. දවසින් දවස කුස මෝරනකොට අම්මා තාත්තා සතුටු වෙනවා. දරුවා බිහි කරලා දැකගෙන මම සතුටු වෙනවා. ගෙදර ගෙනින්න සතුටු වෙනවා. පෙරළුනේ නැති දරුවා පෙරලෙනකොට දන ගාපු නැති දරුවා දන ගන්නකොට බඩ ගාපු නැති දරුවා බඩ ගන්නකොට වැඩි නැගිටපු දරුවා
හොඳට බය නැතුව ඇවිදලා යනකොට කතා කරපු නැති දරුවෝ වචනයක් දෙකක් කතා කරනකොට ඉස්සෙල්ලම බත් කවනකොට අකුරු කියනකොට පාසල් යනකොට ලකුණු දෙක වැඩිපුර ගන්නකොට විභාග පාස් වෙනකොට පන්දිනේ එනකොට දරුවගේ විශේෂ දක්ෂතා දකිනකොට කවුරුත් හොඳ කියනකොට හැමදාම දවසින් දවස ಗುಣ පිරිච්ච අම්මලා තාත්තලා ඒ දිනුම දැකලා දරුවෝ වෙනුවෙන් සතුටු වෙනවා. ඒකට තමයි දරුවෝ වෙනුවෙන් ඒ සතුටු වීමට මුදිතාව කියලා කියන්නේ. හැබැයි මුදිතා ගුණය නැති අම්මලා තාත්තලා ඕන තරම් දරුවන්ට අම්මලා තාත්තලා ඉන්නවා. ඒගොල්ලෝ මොකද කරන්නේ? කුසට ආවා කියලා දැක්ක ගමන් වතුර පාරක් ගහලා වැසිකිළියට ගිහිල්ලා වැසිකිළිය ටික හොදලා දානවා වගේ. කුසෙන් අතු ගාලම දානවා හොදලා දානවා. ඒ අම්මලා තාත්තලා නැද්ද? ආරංචි වෙලා නැද්ද? මාධ්‍ය වල අහලා නැද්ද? තමන්ගේ නෑදෑයවතරේ නැද්ද? පරිසර කාර්ය හිටියේ නැද්ද? ඕන තරම් හිටියා. ඒවට උපදෙස් දෙන තාත්තලා ඕන තරම් ඉනෝක වැඩ නැහැ අයින් කරපන් කියනවා. අම්මා කැමැත්තෙන් අයින් කරන අම්මා කැමති නැහැ සමහරවිට. තාත්තගේ බල කිරීම නිසා අයින් කරනවා. සමහරවිට තාත්තා කැමති නැහැ. නෝන්දිනා වැඳුම් වදිනවා නේ නෝනා වකනම් කරන්න එපා කියලා. ඒ මහත්තයට වරෙන් අයින් කරනවා. ඒගොල්ලෝ ඉන්නවා. මුදිතාව නැහැ සතුටු වෙන්න මානසිකත්වයක් නැහැ. තමන්ගෙන් වෙච්ච වැරද්දක් දෝෂයක් මොකක් හරි වහගන්න දරුවගෙන් පරිගන්න. සමහර විට ඒ කුසට ආවේ මහාන වෙන හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. ගුරුවරයෙක් වෙන්න ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් ඊයවිල්ල ඉන්නේ. ඔය හොදලා දැම්මට ඉංජිනේරුවෙක් වෙන්න කෙනෙක් වෙන්න පුළුවන්. හොඳ ගොවි මහත්තයෙක් වෙන්න ඉන්න දරුවෙක් වෙන්න පුළුවන් ඊයවිල්ල ඉන්නේ. අපි අයින් කරාට දන්නේ නැහැ. ඒ දෙන්නට කවුරු නැති වුණා සලකන හොඳම දරුවා වෙන්න පුළුවන් ඊයවිල්ල ඉන්නේ. අපි අයින් කරාට. එනිසා වෙනන්නේ මුදිතා ගුණය නැත්තම් ඒව යට ධර්ණයගේ ආපු ගමන් අයින් කරා. ඇවිල්ලා ලොකු මහත්තයලා මේ සමාජයේ හිටියක් දරුවන්ට දියුණුව දකින්න කැමති නැහැ. විරුද්ධව පොල් ගහන. වාස්කවි කියන දොස් කියන දෙස් දේවල් තියෙන. බනිනවා, නින්දා පහස කරනවා, ගහනවා, අතපය කඩනවා. සමහර වෙලාවට දරුවන්ට විරුද්ධව නඩු කපපුවා බටලවලා නඩු දාලා උසාවියට රැගෙන කරනවා. දරුවන්ගේ වැරදි අනෙක් ගෙවල් වල ගිහින් කියනවා. අපේ බුදුහාමුදුර අපට කියලා දුන්නේ ගෙයි ගෙන්දර එළියට දාන්න එපා කියලා. ගෙයි තියෙන ගෙන්දර ගේ ඇතුළෙම නිවා ගන්න. එළියට දැම්මම මොකෝ වෙන්නේ? දාන තැන පත්තු වෙනවා. අපි ඔච්චර hina වෙලා කතා බහ කරගෙන හිටියත් අපේ ගෙන්දර එළියට එනකන් කට්ටියකොත් බලාගෙන ඉන්නවා. ඇවිල්ලා නේවට තව ටිකක් පිදුරු දාලා අවුරල් සතුටු වෙන්න. නමුත් ඒගොල්ලෝ අපිත් එක්ක hina වෙලා ඉන්නේ. හොඳට කතා කරලා ඉන්නේ. නමුත් ඒ උඩින් hina වුණාට කතා වඩ යටින් ඉන්නේ ඇවිලෙන ගින්දරට පිටුර දාලා පත්තු වෙනවා දැකලා සතුටු වෙන්න. අන්න මුදිතා ගුණය නැත්තම් අම්මගේ තාත්තගේ ගේ ගින්දර එළියට දැම්මා. කවදාවත් එහෙම යන්න එපා. ගුණ දියුණු කරගන්නට ඕන. මෛත්‍රිය, කරුණාව, මුදිතා, උපේක්ඛාව කියලා කියන්නේ දරුවන්ගේ දියුණුව දැකලා සතුටු වෙනවා වගේම දරුවන්ට මැදහත් කෙනෙක් වෙන්න. එක දරුවෙකුට එක විදියක්, තව දරුවෙකුට තව විදියක්, අනිත් දරුවට තව විදියක්, එක විදියට සලකන්නේ නැහැ. දරුවොත් සමහරලාට අම්මා තාත්තා තෝරගන්න මං වැඩියෙන් කැමති අම්මට තාත්තට නම් කැමති නැහැ. මං වැඩිපුරම ආදරේ තාත්තට මං අම්මට අම්මෙච්චර පෙන්නන්න බෑ. දරුවොත් එහෙම තෝරන්න හොඳ නැහැ. විශේෂයෙන් දෙමව්පියෝ දරුවෝ තෝරන්න හොඳ නැහැ. හැම දරුවෙක්ම තමන්ගේ කුසෙන් උපන් දරුවෝ. හැම දරුවෙකුටම තමන් කීර්ති දෙන්න. හැම දරුවෙකුටම පෝෂණය කරන හම්බ කළ ගෙනත් දෙනවා. දිවාරයන බල වැඩ කරනවා. එහෙම කරලා දරුවෝ වෙනුවෙන් වෙනස්කම් කරන්න හොඳ නැහැ. ලාභ සත්කාර ලැබෙනවා නම් යම් කිසි දරුවෙක් ඉන්නේ එයාට වැඩිපුර සලකන්න. මොකෝත් දෙන්නේ නැති දරුවට බලන්නේවත් නැත්නම් ඒක උපේක්ෂා ගුණය නෙවෙයි. අපිට මතකයි අපේ තාත්තා පුංචි කාලේ අපි අක්කත් එක්ක රණ්ඩු වෙලා දවසක් අක්කට මම ගහලා මං දුවගෙන ගියේ තාත්තා ළඟට. තාත්තා තමයි අපිට ආරක්ෂාව දෙන්නේ. ඒ නිසා ඒ බලාපොරොත්තුෙන් තාත්තා ළඟට දිව්වා. දිව්වම තාත්තා මම පිටිපස්සට දාලා තාත්තා ඉස්සරහට. අක්කට දැන් මට ගහන්න බෑ. අක්ක කියනවා ඕකාමට ගැහුවා කිය දැන් තාත්තට කියනවා තාත්තේ ගහන්න. දැන් එයා දුකෙන් ඉන්නේ මම සතුටෙන් ඉන්නේ. එයාට පහරක් ගහපු නිසා මම සතුටෙන් ඉන්නවා. එයා කොටි කාපු නිසා දුකෙන් ඉන්නේ. දැන් තාත්තට වැඩ දෙකක් තියෙනවා. මගේ සතුට ආරක්ෂා කරන්නත් ඕන. මම දුකටපත් කරන්න බෑ. තාත්තගේ දරුවනේ. අනනක්කගේ දුකටපත් වෙලා ඉන්නකගේ හිත සතුට කරන්නත් ඕන. ඒ තාත්තගේ දරුවා. දැන් තාත්තම ඉන්නේ මැද අපි දෙන්නේ ඉන්නේ දෙපැත්ත. බලන්න තාත්තලා මේ විශ්වවිද්‍යාලවල ගිහිල්ලා නෙමෙයි මහා ලොකෝට මේ පන්ති වල ඉගෙනගෙන එහෙම නෙමෙයි. මේ 1 2 3 4 විතරයි ගිහින් තියෙන්නේ. අන්න බලන්න දැනුම පේක්ෂා කියන ගුණේ කොහෙන් ඉගෙන ගත්තු ඒවද? අද විශ්වවිද්‍යාල ගියා යනවත් ඒව නැහැ. පහතික ටික විතරයි තියෙන්නේ. වෙන මොකුත් නැහැ. මහා ලොකුට සාතික ෆයිල් ටික විතරයි තියෙන්නේ ගුණ නැහැ.
ಗುಣ ಮ್ಯಾಕಿಲ್ಲ ಗುಣ ಮಕಾಗನೇ ගිහිලා ඇතුළට ගිහිල්ලා. පැරණි මේ තාත්තලා එහෙම නැහැ. මේ බුදුහාමුදුරුවෝ කෙනෙකුට සාදු කියන්නේ සාදු කියන්නේ ඇයි? ඒක ඇහෙනකොටම ඊට වඩා ලොකු දෙයක් නැහැ. ඒවා මෙතනින් එන්න ඕනේ. අලුත් ඒවා එහාට එන්නේ නැහැ. ඒවා පරණ ඒවා විතරයි එන්නේ. ටික දවසක් ඊට පස්සේ ඒවා එන්නේ නැහැ. ඒවා හදලා තින්නේ නොනි ಗುಣ. ඒවා විශ්වවිද්‍යාලෙන් දෙනේව නෙමෙයි ඔය සාදු කියන්නේ. හදලා තින්නේ ඒවා. ඒවා සම්තමන් පුරුදු කරගනිපු ඒවා. ඒවා ආගමික පරිසරයත් එක්ක දියුණු වෙච්ච. ඒක අම්මා තාත්තා කියලා දීපුවා. ඉතින් දැන් එන්න ඒවා අපට ලැබෙන ප්‍රමාණය අඩුයි. මේ ඉදිරි පරම්පරාවට ඒවා ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ කුණුහරු ප්‍රසාප දේවල් වැඩක් නැති දේවල්. විකාර දේවල් මේ මනස විකෘති කරන පළ වෙච්ච හම්බ වෙන්නේ. කුණු වෙච්ච જાති හම්බ වෙන්නේ. කුණු වෙනවා මිසක් පළ වෙනවා මිසක් සුවඳ ගන්න જાති හම්බ වෙන්නේ නැහැ. තාත්තා මගේ පිටට අත තියලා මෙහෙම අනිත් අතින් ගන්නවා. දැන් අක්කට පේන්නේ මට ගන්නවන්නේ. මමත් ඉතින් බරුවට ඕයි ගන්න. උඩ පයින් කෑ ගන්නවා. එතකොට අක්කා අඬන දුකින් හිටපෙක් වෙන සතුට වෙනවා. මම බරුවට කෑ ගැහුවට මගේ හිතේ සතුටක් තියෙනවා. මට වැදුන්නේ නැති නිසා අක්කට පේන්නේ වැදුනා කියලා නිසා යා සතුට දෙන්නම සතුට කරනවා තාත්තා මැද ඉඳගෙන. එතකොට අපි දෙන්න වෙනුවෙන් පහර කන්නේ කවුද? තාත්තමයි පහර කන්නේ. අපි දෙන්න වෙනුවෙන් පෙරීටුන මැදහත් කෙනෙක්. මධ්‍යස්ථ කෙනෙක් වෙන මැදට ඇවිල්ලා. මට එක විදියකට බාලා පුතයි කියලා වැඩිමල් දුවේ කියලා අක්කට එක විදියකට සැලකුවේ නැහැ. දෙන්නට මේක විදියට සැලකුවා. අනිත් තැන් වලදීත් එහෙම. ටොපි හරි මොනවා හරි කියනවා නම් නැත්නම් වෙන මොනවා හරි කිරි හරි කියනවා නම් අපි කාටත් සමාන විදියට බෙදලා හදලා දෙන්න අම්මත් එක්ක. ඒ නිසා මේ දෙමව්පියෝ ළඟ තියෙන උපේක්ෂා ගුණය තමයි හැම දරුවෙකුටම එක වගේ සලකන්න ඕන. හොඳ ගුණ වලින් පිරුණු දෙමව්පියෝ වෙන්නේ එහෙමයි. දැන් එතකොට මේ වදන සීමාවේ මේ ගුණ දියුණු වෙනවද? නෑ. හදන දායකත්වයේ දීපු සීමාව තුළ මේ ගුණ තියෙනවද? නෑ. ඒවා අමුතුවෙන් තම තමන් හදාගන්න. ඒකට තමයි ගුණ වලින් පිරිච්ච හොඳ අම්ම කෙනෙක් හොඳ තාත්තා කෙනෙක් වෙන්නේ. ඉතින් අද ඒ උඩා කඩේ ගුණ නෑ. නිකන් හැරලුණු නැති හොදි වගේ. බඩගින්න තියෙන නිසා නොකා වෙන නිසා මැරෙන හින්දා කනවා. ඇත්තටම රහක් කියලා රසට කියලා හොඳට මේ එහෙම කනවා නෙවෙයි. ඉතින් රස සතුටෙන් කනවා නෙවෙයි. ආන්නේ වගේ. ලුණු දාපු නැති හොදිත් ඒ වගේ. තීක්ෂා වෙනතුනි අපි පුළුවන් තරම් මහන්සි ගන්න ඕනේ අම්මලා තාත්තලා දෙමෝපියන්ට එවරිලා තියෙන ගුණ ටික දියුණු කරගන්න. ඔන්නයි ගුණ හතර තිබුණත් ඔය ගුණ හතර දියුණු කරගත්තොත් ඒ අම්මා තාත්තා තමයි දරුවෝ නිවැරදිව මේ සමාජයට රටට ගමට ලෝකෙට වැඩ ඇති පුරවැසියෙක් විදියට සමාජගත කරන්න. අර ගුණ හතර නැත්තම් අම්මගේ තාත්තගේ ළඟ ඒගොල්ලෝ දන්නේ නැහැ දරුවෝ හතර විදිය. ඒක නම් මේ දරුවන්ට බැන ඉඳලා වැඩක් නැහැ. දෙමව්පියෝ ඉස්සර වෙලා ගුණවන්ත වෙනවා. ගහ කඩාගෙන වැටෙනවා කියලා ඒ ගහේ පෙට ගහලා හරියන්නේ නැහැ. මුල කොහොමද තියෙන්නේ මොකට අවශ්‍ය පස් ලැබිලා තියෙනවද ඒකට අවශ්‍ය ආරක්ෂිත වැඩක් තියෙනවා. ඒක මොන මට්ටමේද තියෙන්නේ එතන වතුර වැඩිද? පස් බොරු වෙලා දේව හොයන්න. හොයලා මුල හොඳට ශක්තිමත් කරනවා. තුගස්සල මේ නීකැරිට ඔයිට වෙන ගත වෙනවා නේ. මොන දක්කා හොඳලව යනවා. ඒ නිසා මුල ශක්තිමත් කරන්න. ඊට පස්සේ කඳ ශක්තිමත් වෙනවා. ඊට පස්සේ අතු ගැන හොයන්නම දෙයක් නැහැ. කොහොමත් මුලයි කඳයි ශක්තිමත් නම් අතු කොහොමත් තියෙනවා. ඒ නිසා අම්මා තාත්තා මුලයි කඳයි වගේ. ඒ දෙක හරියට හැදෙන්න ඕන. අන්න අර මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ගුණ වලින් පිරිච්ච දෙමව්පියෝ තමයි දරුවන්ට කල්යාණ මිත්‍රයෝ හොඳයි හඳුන්වලා දෙන්නේ නරකයෙන් ගලව ගන්න. අධ්‍යාපනය ලබා දෙන්නේ තමන්ට තියෙන දේවල් නිසි විදියට බෙදලා හදලා දෙන්නේ. මේ ලෝක සමාජයේ යහපත් අයහපත් වෙන්නලා දෙන්නේ. යන්නම තැන් ඉහළට යන අවශ්‍ය දේ උපකාර කරන්නේ. ආවාහ විවාහ කරලා දෙන්නේ දරුවන්ට ගැලපෙන විදියට. එතනින් නතර වෙන්නේ නැහැ අම්මා තාත්තා. විවාහ කරලා දීලා ඒ ගෙවල් වලට හොයාගෙන යනවා. පුතා බලන්න යනවා. දුව බලන්න යන්නේ නැත කියලා සමහර තමන්ගේ වැඩ අරගෙන අම්මලා තාත්තලා ගෙවල් වල යනවා. අපිට මතකයි අපි පුංචි කාලේ අපේ අම්මා හැම පොයකටම එළවලුවක් දෙකක් මොනවා හරි අතට කෙසෙල් කොලේ ගොතාගෙන බත් මුලක් දෙකක් අකුරස් ඉඳන් හත්මනට එන කොංගලට අම්මගේ අම්මයි තාත්තයි බලන්න. ඉතින් අපිත් හරි සතුටුයි ආත්තම්මයි මුත්තයි බලන්න එනකොට. හරි සතුටුයි. හැමදාම ඕයට අම්මයි එක කරනවා. තාත්තා අනිත් අයත් එක්ක ගෙදර වැඩ ටික කරනවා පන්සලට යනවා. බලන්න චර වටිනවද කියලා. ඒව අද නෑනේ. අද තාත්තා දකින්නේ අම්මා දකින්නේ හදිස්සියෙන් දරුවෝ. දෙමව්පියොත් එහෙමයි දරුවොත් එහෙමයි සහෝදර සහෝදරියොත් එහෙමයි එක්කෙනා පේන්නේ නැහැ. එක ගෙදර හිටියත් පේන්නේ නැහැ. හැමෝම මෙහෙම කොහොම මෙහෙම යන්නවත්. ෆෝන් ටෙලිෆෝන් එකත් අත්කාර. අම්මා කතා කරන පුතේ දේක බොන්න කියලා ගානක් කරන්නේ. තාත්තා කතා කරන පුතේ යන්නේ අන්තිමට ළඟයි. උණ්ඩක් ඉන්නකෝ. ෆෝන් එකේ ගානක් කරන්නේ.
කොච්චර ඈත් වෙලාද බලන්න. එක ගෙදර හිටියට කොච්චර ඈතද ඉන්නේ මානසික. කතා කරාට ගණන් ගන්න. ඇහෙන්නේ නැහැ. ඇහුණත් ගණන් ගන්න නැහැ. අක්කා කෝකිලා උන් දන්නේ නැහැ කියන. ගේ ඇතුලේ ඉන්නව දන්නේ නැහැ. එක ගෙදර ඉන්න කට්ටිය මේ වෙලාවෙ ඉන්නේ කවුද කියලා දන්නේ නැහැ. එකට එකතු වෙලා කෑම ටිකක් කන්න, දේ ටිකක් බොන්න. එකට එකතු වෙලා ගෙදර බුදුන් වහන්සේ වෙන ආගමක් නම් ඒ ආගම දාන්න. අක්කත් සේරම ඈත් වෙලා. කොහොම ඈත් වෙලා. ඉතින් ಗುಣ පෙරේන්න මේ සමාජය හොඳ වෙනවා කියලා කියන්න අමාරුයි. අන්නර ගුණ වලින් පිරිච්ච අම්මයි තාත්තයි හොඳ දරුවෙක් මේ සමාජයට රටට ඉදිරිපත් කරනවා. හොඳ පුරවැසියෙක් දායාද කරනවා. එයාට මොන චරිතය හම්බුණත් හරියටම රඟපාන. මොන භූමිකාව හම්බුණත් එයා ඒ භූමිකාවට අදාළ ටික හරියටම කරනවා. එයා ළමෙක් නම් ළමා කාලේ හරියට කරනවා. තරුණයෙක් නම් තරුණ කාලේ තරුණකම හොඳට ශක්තිමත් විදිහට තරුණයෙක් විදිහට කරන්න ඕන දේවල් නිවැරදිව කරනවා. යහපත් දේවල් තමයි. මැදි වයසට ආවන මැදි වයසට අවශ්‍ය විදිහට ඒ හරියට මේ කටයුතු කරනවා. ස්වාමීන් වහන්සේ බෙරිඳ යුතුයකම් හරියට කරනවා. ඒ දේවල් අපි හරියට ස්ථානගත කරලා තියෙන, සකස් කරලා තියෙන. අමුතේ හොයන්න බලන්න යන්නේ. බෙරිඳක් නම් තමන්ගේ ස්වාමියා වෙනුවෙන් කරන්න ඕන ටික හරියටම කරනවා. තමන්ගේ දරුවෝ වෙනුවෙන් කරන්න යුතුයකම් ටික හරියටම කරනවා. මඟ හරින්නේ නැහැ. සමාජයට මොනවා හරි ඉටු වෙන්න ඕන සමිති වලට සමාගම් වලට ආගමික පරිසරයට ඕනෑම දෙයකට ඒ කෙරෙන්න යුතුයකම් ටිකක් කරනවා. හරි ලස්සනට ජීවිතේ කලමනාකරණය කරනවා. අද ගොඩක් අයට වෙලාව නැහැ කිව්වා. වෙලාව තියෙනවා. කලමනාකරණය කරගන්න දන්නේ නැහැ. පැය 24ක් තියෙනවා දවසකට. පැය 24ක් තියෙනවා. දැන් අද නම් ඉන්නේ දරුවෝ එක්කෙනයි දෙන්නයි පක්කේතරක ඉන්නේ සාමාන්‍ය තුන් දෙනා. ඉස්සර දරුවෝ අපේ පවුලේ 9ක්. 10 11 12 කොහොමද දරුවෝ හිටියේ? එච්චර දරුවෝ ගොඩක් තියාගෙන කොච්චර ලස්සනට කලමනාකරණය කරගෙන අම්මලා තාත්තලා වැඩ කෙරුවද අඩු සම්පත් ප්‍රමාණයක. මෙහෙම කරනකොට වතුර ආවේ නැහැ ඉස්සර. කලෙත් තරම් ගිහිල්ල තියාගෙන කිලෝමීටරයක් විතර ගිහිල්ලා වතුර කලේ බොරවගෙන එන්න ඕනේ ඉනේ තියාගෙන. කොච්චර වෙලාව ගියාද ඒ වැඩවලට. අද අපිට බණකට යන්න ගියත් ගියේ දොරපොට්ට මල්ලම ගිහිල්ලා වාහනේ. ඉස්සරේම නේ පයින් යන කිලෝමීටර ගණන් මේ පොළොවේදී පත්තු කරගෙන ඒ විසි ගාගෙන මම කුඩා අල්ලගෙන ටෝට්වත් තිබුණේ නැහැ හරියට. කොළපුවක් පත්තු කරගෙන යන්නේ. ඉස්සර නායක හාමුදුරුවෝ. දැන් සේරම පාසුකම් තිබිලා කියන්නේ බිසි. වෙලාව නැහැ. වෙලාව නැතිකම නෙවෙයි තියෙන වෙලාව තියෙනවා. හැම දෙයක්ම තමන්ට අවශ්‍යයි කියලා තේරුම් ගන්න කලමනාකරණය නොකිරීම නිසායි තමන්ගේ අතින් ගොඩාක් දේවල් මගේ හැරිලා යන්නේ. ඒවයි විපාක විඳින ගොඩක් වෙලාට තමන්ට වඩා තමන්ගේ දරුවන්ටත් ඒ බලපාන. ඒ නිසා පින්නතුනි මේ දෙමව්පියෝ කියලා කියන හරියට ගුණ වලින් පිරිච්ච අය ඒ ගුණ හරියට දියුණු කරොත් තමන්ගේ දරුවන්ට ඒ සියලු දායාද අවශ්‍ය පරිදි සකස් කර දෙනවා. ඉතින් අම්ම කෙනෙක් නේ කිරි කරලා හොවනවා. එනේ කිරි කරනවා කියලා අම්මා මුතුවේ මේ මෙසින් මේ වැඩක් කරපත් වෙනවා වගේ එකක් කරන්නේ නැහැ මේකේ තියලා. ෆොටෝ වෙනවා ඉතින්. ආදරය කියපු මේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ඛාව කියන ගුණ මේ චිත්තසංතානයේ දිනු වෙනකොට ඒක ලේ ධාතුවට බලපාන. ඒ ලේ ධාතුවෙන් අවශ්‍ය කරන කිරි නිෂ්පාදනය කරන අම්මගේ ශරීරයේ විද්‍යානුකූලව සිද්ධ වෙනවා. ඒක අඩු වැඩි වෙනවා අම්මගේ තියෙන ආදරයත් එක්ක. ආදරේ සෙනෙහසත් එක්ක ඒක අඩු වැඩි කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය පරිසරය තාත්තා හදලා දෙනවා. ඒ කරන කැපකිරීම ටික ලෝකේ වෙන කවුරුවත් දරුවෝ වෙනුවෙන් කරන්නේ නැහැ. ඒ වුණාට දරුවෝ ගෙදරට වඩා වැඩ කරන්නේ අම්මගේ ගෙදරට. ගෙදරට වඩා කැමති අනිත් ගෙදරට. අම්මට වඩා කැමති අනිත් ගෙවල් අම්මලා. තාත්තට වඩා ආදරය කරන්නේ අනිත් තාත්තලාට. එහෙම දරුවොත් ඉන්නවා. දන්නේ නැහැ අම්මා තාත්තගේ ගුණ දන්නේ නැහැ හඳුනගන්නේ නැහැ. මහාන වෙච්ච අපි අම්මලා තාත්තලා නොවුනට අපි මේ කරුණ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුලින් ඉගෙනගෙන මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ තරම් කිසි කෙනෙක් දන්නේ නැහැ. උන්වහන්සේම හැම චරිතයක්ම රඟපාලා තියෙනවා මේ බුදු පෙරහැරේ. අසංකේ කල්ප ලක්ෂ 4ක්. ඒක අම්මා කොච්චර අම්මලා වෙලා ඉන්නේ ඒ අප්‍රම. කොයිතරම් තාත්තලා වෙලා ඉන්නේ. සමහර මිනිස්සු කියනවා මේ ආම්දරුවෝ අම්මා ගැන කියනවා තාත්තා ගැන කියනවා මගේ විවාහ වෙලා තුනක් විවාහ වෙච්ච කට්ටියට වඩා දන්නේ නැත්තරම අපි ධර්මයේ තුලින් ඉගෙනගෙන තියෙනවා අම්මා කෙනෙක් ළඟ තියෙනවා නේද? අම්මලා වුණාට අම්මලා දන්නේ අම්මා කෙනෙක් කියන්නේ කවුද කියලා. නිකම් මේ අම්ම කරගෙන ඉන්න මල්ල මොන හරි ගෙට විසිරාට ඔන්න කොයිලා තියපන් කියලා කිව්වට ඒ තාත්තලා නෙමෙයි. ඒ තීමාවේ තාත්තලා දිරිසන් සත්තු අතරේ කියන බල්ලොත් මේ මොනවා හරි අතෙක් කරගෙන පොසරණගෙන දානවා නේද? දරුවෝ ළඟින් කාපන් කියලා මේ බැටි එක. ඒ තාත්තගේ සීමාව නෙමෙයි. ඊට වඩා හොඳට අපි දන්න විවාහ නෝනට. ඒ නිසා පින්නන්නේ බුදු කෙනෙක් මේ සියලු ලෝක අවබෝධ කළ සියලු අත්දැකීම් ලබන සියල්ලම නිදහස් වුණු එකක් අත වෙන්නේ නැති නිසා. ඔය එකකින්වත් හැබෑම සතුට වෙන්නේ නැති නිසා. හැබෑම සතුට නිවන අවබෝධ කරගන්න ඔය ಗುಣ
තියෙන්න ඕන ගුණ නැතුව නිවන් අවබෝධ කරගන්න බෑ. අග ඉඳලා මුලට එනවා නෙමෙයි. මුල ඉඳලා යකට යන්න. මුල තියෙන්නේ ගුණ, සත්පුරුෂකම් කෙලෙහි ගුණේ. ඒව තියෙන්න ඕන. ඒව නැතුව නිවන් දකින්න බෑ. සමහර අය අම්මට තාත්තට උදව් උපකාර කරන්නේ මොකක් කරන්නේ ලෝකෙට වෙන්නේ මහා පින්කම් කරනවා. මේ ටීවී වල බෑන්නත් කරන ප්‍රසිද්ධියක් කරන බීකර් බැඳගෙන කරන නමුත් අම්මට තාත්තට කරන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ එහෙම නිවන් දකින්න පුළුවන් කියලා. ඒ ප්‍රසිද්ධ වෙන්න කරනවා මිසක් එයාගේ යාළුවන්ට එයාගේ තාත්තින්නට වෙන්න කරනවා මිසක් ඒව නිවනට උපකාර වෙන දේ පින්කම් නෙවෙයි. අම්මට තාත්තට සලකන්නේ නැති කෙනා මොනවා කරත් ඇති වැඩේ මොකද්ද? අම්මා තාත්තා තමයි මොළොන හැම අපංකමක්ම කරන්නේ අම්මගේ කිරිවල ශක්තිය. මුලින්ම මේ ජීවිතේ පණ ගහලා යම් කිසි තැනකට කැම ටික කනකන් එන මට්ටමට එන්න පරිසරය හදලා දුන්නේ අම්මගේ කිරිවල. තාත්තගේ දහඩිය වලින්. තාත්තා හම්බ කරලා ගෙනත් දුන්නේ නැත්නම් මොනව කරන්නද? තාත්තා හම්බ කරගෙන ඇවිල්ලා ගෙනත් දුන්නේ නැත්නම් අම්මා මොනව කරන්නද? අම්මලා මොනවා හරි කාලා අපිට කිරි ටිකක් දුන්නේ නැත්නම් අපි මොනව කරන්නද? එතන තමයි මුල. සමහර අය දැන් අපි තමයි මේ දිනුනේ අපි මේ මහන්සි කරලා මතක නැහැ අම්මා තමයි මුල්ම ගුරුවරයා කියලා. මුල්ම ගුරුවරයා ජීවිතේ හම්බෙච්ච තාත්තා කියලා මතක නැහැ. කකුසි හදලා දුන්නේ. පැසිකිලි හදලා දුන්නේ අම්මයි තාත්තයි. ඒක මතක නැහැ අපි තමයි මේ ඉගෙන ගත්ත කියලා මොනවාලුකට කියනවා. ඒ නිසා වෙනතේ මහාන වෙච්ච ආම්ගුරුවරු ගේ ජීවිතේ ගත කරන අය මේක ಜಾති ભેදයක් නැහැ, පක්ෂ ભેදයක් නැහැ, කුල ભેදයක් නැහැ, ආගම් ભેදයක් නැහැ ඕනම මිනිසෙකුට ඕනම ස්ත්‍රියකට ඕනම පුරුෂයෙකුට ඕනම භික්ෂුණියකට ඕනම භික්ෂුවකට යොදුකමක් වගකීමක් තියෙනවා අනිත් දේවල් කෙසේ වෙතත් අම්මට තාත්තට සලකන්න. දවසක් සිවුරු වලට යන හදන මාමුලෙකුට සිවුරු වරින්නේ පාමානකම ඉන්න ලැබෙන දෙකින් අම්මට තාත්තට සලකන්න දෙකම කරගන්න හැටි කියලා දුන්නා. මහානකමක් කරගෙන අම්මට තාත්තට සලකන්නත් කියලා දුන්නා. නැත්තම් උන්වහන්සේ යන්නේ ඇතුලේ මේ මහානකම ඉඳගෙන දෙමෝපියන් සලකන්න අමාරුයි නෑ කියලා. දායකයෝ දෙන ප්‍රත්‍යවලින් දෙමෝපියන්ට අධ්‍යයන ආහාර ටිකක් ඇඳුමක් පැළඳුමක් ඒ අවශ්‍ය දේක් හොයලා බලන්න දෙන්න කිව්වා. වැරද්දක් නෑ. මහානකමත් රැකගෙන අම්මා තාත්තා පෝෂණය කරන හැටි කියලා දුන්නා. හැබැයි පින්නතුනි අපි කොච්චර දෙමෝපියෝ ඔය විදිහට පෝෂණය කරත් අපි කොච්චර දෙමෝපියන්ට සියලු දේ ගෙනත් දුන්නා මොන ලෝකෙම දැන් අරන් ගියත් දෙමෝපියෝ කරපු දේවල් වලට සමාන කරන්න තියක් කිට්ටුවටවත් යන්න බෑ. දැන් දෙමෝපිය අපට කිරි දුන්නා ඇගේ ශරීරයෙන් කිරි දුන්නා. අපට කිරි දෙන්න පුළුවන් ශරීරයෙන් අපේ තන කුඩු වලට කිරි වුණාද? එහෙම කිරි වුණා නෑ අම්මද වෙන්නේ. ඔය තුපු කිරි වුණා තියෙන්නේ. අම්මා කරපු කායි දරුවෙකුට ඒ වෙනුවෙන් කරන්න බෑ. තාත්තා අපි වෙනුවෙන් ගෙනුව දහඩිය දිවා රාත්‍රී කිසිම අවස්ථාවක් නොබලා. ඒ තරම් කැපකිරීම. කවදාවත් දරුවෙක් එහෙම කරනවද? දරුවෝ එහෙම කරන්නේ නෑ. ඒක කරන්නත් බෑ. කවදාව සමාන කරන්න බෑ. හැබැයි දෙමව්පියන්ට ණය ගෙවන්න ක්‍රමයක් තියෙනවා. දෙමව්පිය ශ්‍රද්ධාවන්ත නැත්නම් දෙමව්පියන්ගේ හිතේ ශ්‍රද්ධාව උපදින විදියට කරුණු කියලා දෙන්න තුනුරුවන් ගැන. තුනුරුවන් කියලා හිතේ පැහැදීම ඇති කරගන්න. Taman දන්නේ නැත්නම් දන්න කෙනෙක් හරි ගෙනල්ලා කියලා දෙන්න. ඒකට දෙමව්පිය ශ්‍රද්ධාවන්ත වෙනවා. දෙමව්පිය සිල්වන්ත නැත්නම් දුස්සීලනම් සිල්වන්ත වෙනකන් සීලේ වටිනාකම කියලා දෙන සිල්වත් දෙමව්පිය දෙන්නේ බවට පත් වෙන අවශ්‍ය පරිසරයේ ධර්මයේ තුලින් කියලා දෙනවා. Tamanට බැරි නම් දන්න කෙනෙක් හරි ළමයි කරනවා. දෙමව්පියන්ට ධර්මඥානෙ නැත්තම් ධර්මඥානෙ ඇති වෙන හොඳට දාම් දෙන්න ඇති වෙන ධර්මයේ කියලා දෙනවා. Tamanට බැරි නම් දන්න කෙනෙක් ළමා කරලා දෙනවා. දෙමව්පිය පරිත්‍යාග නැත්තම් ලෝභයි නම් ලෝභකම නැති වෙන්න හිතත් හදලා දෙන්න පුළුවන් අධ්‍යයකුත් හදලා දෙමව්පියන්ගේ හිත අන්ත ශක්තිමත් කරගන්න පරිත්‍යාගයට හොල් වෙච්ච විදියට. එහෙම වුණොත් තාම වටින දෙමව්පිය දෙන්නෙක් වෙනවා. ඒ දෙන්න. Tamanට බැරි නම් දන්න කෙනෙක් හරි ළමයි කරනවා. මේ කැඩිලා බිඳලා දිරලා මැරිලා යන මේ සාර ලෝකයේ තුල විශ්සියල් අනිත්‍ය බව දුක් බව අනාත්ම බව තේරුම් කළ කියලා දෙන්න ඕන Tamanට අමාරු නම් දන්න කෙනෙක් ලබන්න. එතකොට අපිට ඉන්නේ ශ්‍රද්ධාවන්ත දෙමව්පියෝ, සීලවන්ත දෙමව්පියෝ, ධර්මයේ දන්න දෙමව්පියෝ, පරිත්‍යාගශීලී දෙමව්පියෝ, ධර්මඥානී කියන දෙමව්පියෝ, ප්‍රඥාවන්ත දෙමව්පියෝ. නිකම්ම අම්මා තාත්තා කෙනෙක් නෙමෙයි. ඒගොල්ලෝ මොන රැකියාව කරලා විශ්‍රාම ගියාම රැකියාවේ තිබිච්ච තනතුරු ඔක්කොම ටික ඉවරයි. හැබැයි අර ටික තියලා තිබුණොත් හිතට දීලා තිබුණොත් අම්මට තාත්තටයි අපේ අම්මලා තාත්තලා මොනවා කරලා හිටියත් විශ්‍රාම ගියදී නැති වුණා ශ්‍රද්ධාව නැති වෙන්නේ නැහැ. සීලය නැති වෙන්නේ නැහැ. පරිත්‍යාගය නැති වෙන්නේ නැහැ. ධර්මඥානය නැති වෙන්නේ නැහැ. ප්‍රඥාව නැති වෙන්නේ නැහැ. ඒගොල්ලෝ මරණාසන්න මොහොතේ ධර්මය අරමුණු කරලා මෙරේ. හතර පායට යන දිනකට සම්පූර්ණයෙන්ම වහන්න පුළුවන් පරිසරය හැදෙනවා මේ බල ධර්ම ටික අම්මගේ තාත්තගේ හිතේ දිනු කරලා. ඔන්න ණයගේ වෙන ක්‍රමය. කන්න දුන්නට ණයගේ වෙන්නේ නැහැ. අඳින්න දුන්නට ණයගේ වෙන්නේ නැහැ. බෙහෙත් තරම් දුන්නට ණයගේ වෙන්නේ නැහැ. ගෙවල් හදලා දුන්නට ණයගේ වෙන්නේ නැහැ. මොන ලෝකේ අරන් ගියත් ණයගේ වෙන්නේ නැහැ. දරුවෝ දැන් සමහර රටවල් ඈත රටවල් ගිහලා අම්මා තාත්තා ගෙන්නෝ ගන්නෝනි මාස දෙක තුනකට ගිහලා එහෙම ණයගේ වෙන්නේ නැහැ.
ප්ලේන් එකකින් අරන් ණය ගෙවන්න බෑ. ඒ ගෙනියන්නේ සමහරට ඒගොල්ලෝගේ ළමයි බලාගන්න. ඒ ගෙනියන්නේ ඒගොල්ලෝගේ ළමයි හම් වෙනකන් ඉන්න ළමයි බලාගන්න ඒ ටික ඊට පස්සේ ආපහු එවනවා. ණය ගෙවෙන්නේ නැහැ. ණය ගෙවෙන්න නම් ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන බල ධර්ම වලින් නම් මගේ තාත්තගේ හිත පෝෂණය කරන්න ඕන. කන්න බොන්න අදින්න බෙහෙත් ටික ඉවතන දීලා පෙරදි දිවවල දීලා ඇඟටත් සලකන්න. ඒ දෙකෙන්ම සැලකුවොත් හොඳට ණය ගෙවෙනවා. එනම් පින්නක් ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ අපි කවුරු අපි මේ ලෝකෙට බිහි කරන්න දායකත්වය දීලා ආදරණීය අම්මට තාත්තට ණය ගෙවන හොඳ දරුවෝ වෙනවා කියලා අපි සාදු කියලා